කරනවනේ. ඒ පබ්ලිෂ් කරාම සමහර අය බයිනවනේ. ඒ වුණාට දැන් මට එදා මේ හිතුණා දැන් සාමාන්‍යයෙන් කවුරු කෙනෙක් ඒ වගේ දෙයක් කරාම ඒකත් එක්ක ළඟ හිටියොත් මේකෙන් පොඩි අර අමුතු මොටිවේෂන් එකක් එනවා කියලා ඒ වගේ වැඩවලට. මේක සරල දැන් මම සාමාන්‍යයෙන් පන්ති වල පින් කතා ඒවා කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ නැහනේ. ඒ කියන්නේ දැන් මං අර ඉන්න විදිහත් එක්ක මං කතා කරන විදිහත් එක්ක මං ඒක කිව්වොත් එහෙම නිකන් විහිළුවක් වගේ වෙනවා. හැබැයි මේ එදා මට අපේ හිතවත් මයියා කෙනෙක් මේ රටින් ඉඳන් ආවෙනි වාඩුවට එයා මේ කිව්වා එයා පොඩි අර හරක් නිදහස් කරන සීන් එකක් තියෙන. හරක් නිදහස් කරනවා තියෙන. Oh my god. අන් ඒ වගේ වැඩක් තියෙනවා අනුරාධපුරේ එන්න කියලා කිව්වා. මම ගියා ඊට පස්සේ මේ ගියාට පස්සේ එතන අර ඒ සිටුේෂන් එක දැක්කා මේ අර සත්තු නිදහස් කරනවා වගේ වැඩ ඒගොල්ලෝ ඒ දැන් ඉස්සර ඉඳන් කරනවා ඒගොල්ලෝ. ඒවා කරනවා. දැන් මම නම් ඊට කලින් කරලා නැහැ එහෙම. මේ මට එතන ගිහිල්ලා එතන වටපිටාව දැක්කම මේ අර සත්තු නිදහස් කරන නිසා අර හරක් නිදහස් කරන්න කලින් හරකෙක් ගන්න යන්න ඕනේ අර හරක් මරණ තැන තියෙන්නේ. මස් මඩු කියලා තියෙන්නේ අනුරාධපුරනුත් කිලෝමීටර් 25ක් විතර ඈතින් ඒක තියෙන්නේ. එතෙන්ට ගියා අපි හරකෙක් කරන් එන්න ගියා ඊට පස්සේ නිදහස් කරන්න කියන්නේ නිදහස් කරනවා කියලා කියන්නේ මේ හරක වරන් ඇවිල්ලා කබේලිලා ඵලයන් කියලා පයින් ගාලේ ලෝන එකට නෙවෙයි. ඒ කියන්නේ හරක වරන් ඇවිල්ලා හරිද? දැන් කුරුල්ලෙක් නිදහස් කරනවා කියන්නේ කුරුල්ලට යන්න කියලා දරනවනේ. හරකව නිදහස් කරනවා කියන්නේ හරකාර මරණ තැනින් බේරලා අරන් ඇවිල්ලා මේ අර ඇති කරන අය ඉන්නේ. ඒ කියන්නේ ගොවියෝ ඉන්නේ මේ කිරි ගොවියෝ මේ අරන් ඉන්නේ ඒවා ඇති කරන කට්ටිය. ඒ වගේ නේට බාර දෙනවා හදාගන්න කියලා. ඒ මිනිස්සයා ආය අරන් ගිහින් අරුව විකුණන්නේ නැහැ මස් කඩේට. එහෙම මලගෙඩියක් වෙන්නේ. හරිද? Few moments later. දැන් හරක් මරණේ උන්ට බැනලා වැඩකුත් නැහැ. ඒ මිනිස්සයන් ඇහුවා දැන් මේක කරන්නේ කොහොමද? ඉතින් මේක මිනිස්සු හරක් මස් කන හින්දානේ දැන්. මම පොදුවේ ගත්තොත් එහෙනම් මම ওই සීන් වල නෑ. හරිද? මස් කන්න එපා. මාළු කන්න එපා. හොදි ටික විතරක් කන්න. ඒ සීන් වල මම නෑ. හරිද? ඒ කියන්නේ හරිද? ඒ කියන්නේ මම එහෙම අර දැන් මන් දන්නේ දැන් මට කට්ටිය දැන් මේක කිව්වහම බණි මිනිස්සු. ළමයින්ටත් එක අනවශ්‍ය දේවල් කියනවා කියන්නේ. එහෙම නෙමෙයි දැන්. ඒක දැන් මස් මාළු කනවා කියන එක දැන් මිනිස්සු ඒ කාලේ නම් ආපු දෙයක් නේ. පැවතකන ආපු දෙයක්. ඉතින් ඒක කන අය ඉන්න නොකන අය ඉන්න. ඉතින් නොකන අය හොඳයි. කන අය නරකයි. එහෙම සීන් එකකුත් නැහැ. නොකන අයට කන අයට බයින්ඩ් අයිතියකුත් නැහැ. හරිද? දැන් එහෙම අර නැහැ. ඉතින් දැන් අර සාමාන්‍යයෙන් දැන් මත් පැන් නොබනු එහෙමත් වෙනවා. දැන් පොඩි කාලේ බෝඩ් දාලා යනවා බුදු තාත්තේ බොන්න එපා කියලා බෝඩ් දාලා යනවා පොඩියෝ. ලොකු වුණාට පස්සේ කරටි කැරෙන්න ගන්නවා. හරිද? නේ ඒව අර අර ඒක මම මෙහෙමයි. මම සාමාන්‍යයෙන් මම ඔයාලා දැකලා ඇති. දැන් අවුරුද්දක්නේ පන්ති ඇවිල්ලා ඔයගොල්ලෝ. මම සාමාන්‍යයෙන් පොදුවේ ගත්තාම ඒ කියන්නේ මම අනික් අර සාමාන්‍ය මිනිස්සු කරන අනික් අර කරදරයක් නොවෙන දේවල් තියෙනවනේ. විනෝදාංශ වශයෙන් කරන දේවල් එහෙම. මම ඒවට සාමාන්‍යයෙන් ඒවට ਵਿਚාර කරන්න යන්නේ නැහැ. ඉතින් මට අදාළ නැහැනේ. දැන් මම ඒවට කරනවද නැද්ද කියන එක මගේ කැමැත්ත. පුද්ගලික කැමැත්ත. මගේ ප්‍රතිපත්ති වගේක් තියෙනවා. මෙහෙම නෑ ඒව නෑ මේව නෑ මෙහෙම තියෙනවා. ඒක ළමයින්ට අදාළ වෙන්නේ නැහැ. ඒක අනික් සමාජයේ මිනිස්සුන්ට අදාළ වෙන්නේ නැහැනේ. මම කරන්නේ නැහැ කියලා අනික් අය කරනවා වගේ එහෙම වැරදි සීන් නැහැ. එතකොට මේ ඒක එක දෙයක්. ඉතින් අර ඒ වගේ දේවල් කරන එක හොඳයි. ඒවා කරලා සෝෂල් මීඩියා දාන එකත් හොඳයි. ඒ කියන්නේ පින්කම් කරලා මේ දැන් මේ සතා නිදහස් කරලා දැන් මේ හරක එහෙම රයි යද්දි මේ උදැන් අර මස් මඩුව ගාව බැනලා හිටියේ. ඊට පස්සේ අර දැන් මරණ මිනිස්සෙ ඉන්නනේ එයා ඇවිල්ලා දැන් හරක නිදහස් කරන්න කබේ ගලලා දෙද්දි අර සතා මේ එන්නේ නැහැ. ඌ දැන් අර දඟලනවා. ඒ කියන්නේ දැන් ඌ හිතන් ඉන්නේ මරන්න එක්ක යනවා කියලා. ඌ දන්නවද දැන් ඌත් එක්ක හිටපු අනික් 5ක් 6ක් වටේ හිටියා. උන් 5 අතුරුදහන් වුණා. දැන් උට හරකෙක් වුණත් පොඩි හරි මොලයක් තියෙනවන්නේ. දැන් පන්තියේතර හරක් වගේ ඉන්නේ උඩ චූටි හරි මොලයක් තියෙනවනේ. උට තේරෙන ඌ වටේ හිටපු බැලලා හිටපු අනික් උන් ඔක්කොම අර ඇතුළට අරන් යනවා. කෑ ගහන සද්ද ඇහෙනවා ඊට පස්සේ අතුරුදහන්. දැන් උට තේරෙන මරන්නේ අරු එන්නේමනේ අරු අදිනවා කබේ මෙහෙම අදිනවා ඊට පස්සේ අරන් ගියා දැන් අර නිදහස් කරලා ලොරියට නක් ගන්න නැති ලොරියට නගින්නෙත් නැහැ ඌ. ඊට පස්සේ ගෙලින්ම අර මේවා කරලා තල්ලු කරලා දාගත්තා. එහෙම අර මේ මිනිස්සුන්ට සාමාන්‍යයෙන් පින්කම් කියන වගේ දේවල් තියෙනව නැත්තේ නේද? මට ඉදා ගිහිල්ලා ඒ කට්ටියත් එක්ක එකකින් තමයි මේවා මේ අර සෝෂල් මීඩියා හැම දාන්නක හොඳයි කියලා තීරණය දා. ඒ අවුලක් නෑ දැන් මට මේ එයා නම් එහෙම සෝෂල් මීඩියා වල සාමාන්‍යව පබ්ලිෂ් කරන්නේ නෑ. ඉතින් මම එදත් කොහොමද දාන්න මම උනත් සාමාන්‍යයෙන් එදා එතෙන්ට ගියකින් තමයි තේරුම් ගත්තේ මේ ඒ වගේ දේ අමුතු දේවල් තියෙනවා. ඒක අර එක කට්ටිය කැමැත්ත. සමහර කට්ටිය පින් වැඩ කරලා පබ්ලිෂ් කරන්නේ නැතුව ඉන්නවා. සමහර කට්ටිය පබ්ලිෂ් කරනවා. ওই දෙකෙන්ම කියන්නේ පබ්ලිෂ් නොකර හිටියා කියලා විශේෂයක් නැහැ. පබ්ලිෂ් කරා කියලා හානියකුත් නැහැ.